Hello learners, welcome back to my YouTube channel. Today we are going to learn adjectives. ඉතින් අද අපි බලමු some example sentences how we can use adjectives in our day-to-day life. අපි මුලින්ම පටන් ගමු simple example වලින්. දැන් මෙතනින් adjectives ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ day-to-day මොනවා හරි දෙයක් දකිද්දී පොඩ adjectives දාලා හිතන්න. එතකොට තමයි පොඩ්ඩක් පාඩම ලේසි වෙන්නේ. අපි මුලින්ම බලමු first sentence එක. ඒක කියන්නේ ඇය ලස්සනයි. ඇය ලස්සනයි. ඇය කියලා කියන්නේ she. ඔහු නම් he. ඇය නම් she. ඇය කියලා කියන්නේ කෙනෙක්. ඉතින් අපි මෙතන linking verb එක ගන්නවා is. She is. ලස්සනයි කියලා කියන්නේ beautiful. She is beautiful. දැන් මේක boy කෙනෙක්ට කියනවා නම් he is handsome. මේ වගේ අපිට ගන්න පුළුවන්. Next one. ඇය ලස්සන ගැහණු ළමයෙක්. ඇය ලස්සන ගැහණු ළමයෙක්. මෙතන තියෙනවා ඇය. ඇය නම් sheත් එක්කනේ is. ගැහණු ළමයෙක්. ගැහණු ළමයෙක්. එක්කෙනෙක් ගැන කතා කරන්නේ. එහෙනම් අපි දානවා ගැහණු ළමයෙක් නිසා girl. She is a girl. මොන ගැහණු ළමයෙක්ද? ලස්සන ගැහණු ළමයෙක්. So she is a beautiful girl. Beautiful girl. තව හිතන්න බලන්න අපිට ගන්න පුළුවන් example sentences මොනවද? He is a handsome boy. It is a cute puppy. මේ විදිහට example sentences හිතලා ලියන්න ඕනේ. next one අපි බලමු. ඇය මගේ සහෝදරිය තරම්ම ලස්සනයි. ඇය මගේ සහෝදරිය තරම්ම ලස්සනයි. හරි. අපි දන්න වචන දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි ඇය, අනිත් එක තමයි ලස්සන. ඉතින් අපි ඇය කියලා ලියද්දී අපි she is ගන්නවා. she is ඔන්න ලස්සනයි beautiful තියෙනවා. මගේ සහෝදරිය තරම්ම තරම්ම කියන එකට අපි ගන්නවා මේක equality comparative form එක. ඒක අපි ගමු she is as ඔන්න මේ දෙක මැද්ද මේ as කියන මේ දෙක මැද්දට තමයි අපි adjective එක දාන්නේ. she is as beautiful as මගේ සහෝදරිය කියන්නේ my sister. Yes, let's make some more example sentences. අපි තව උදාහරණ ටිකක් බලමු. ඔහු මගේ boyfriend තරම්ම කඩවසම්. He is as handsome as my boyfriend. ඊට පස්සේ අපි ගමු ඇය මගේ අම්මා තරම්ම දක්ෂය. She is as clever as my mother. මේ විදිහට අපි example sentences හිතලා කොලයක ලියන්න. next one. ඇය මගේ පරණ පෙම්වතියට වඩා ලස්සනයි. ඇය මගේ පරණ පෙම්වතියට වඩා ලස්සනයි. අපි දන්නවා දැන් වචන she දන්නවා, ලස්සනයි දන්නවා, මගේ දන්නවා, my අපි පරණ පෙම්වතිය ex girlfriend වඩා කියන එක තමයි අපි මෙතන චුට්ටක් ඉගෙන ගන්න ඕනේ. මේ වඩා කියන එක කියන්නේ එයාට වඩා කියන එකනේ. එතකොට අපි මුලින්ම මේ ටික ලියාගන්න. she is beautiful එක ලස්සන එක වඩා ලස්සනයි. එහෙනම් more beautiful. more beautiful. She is more beautiful than. more beautiful than. She is more beautiful than. මේක comparative compare එකක් වෙන්නේ. She is more beautiful than my ex-girlfriend. ex-girl කියලා ගන්න. ex-girlfriend. She is more beautiful than my ex-girlfriend. ඔහු මගේ පරණ පෙම්වතාට වඩා ලස්සනයි.
he is more handsome than my ex-boyfriend. Okay, now let's move to the next one. ඇය තමයි මම දැකලා තියෙන ලස්සනම කෙනා. ඇය තමයි මම දැකලා තියෙන ලස්සනම කෙනා. So now we know ඇය මොකක්ද? She is ලස්සනම කෙනා. ඒ කියන්නේ මෙයාට වඩා එක්කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. මෙයාට වඩා තව ලස්සන දෙයක් නැහැ. එතකොට මේක සුපර්ලටිව් ෆෝම් එක. ඒතර මෙතනදී අපි යූස් කරනවා the කියන එක. She is the beautiful. ලස්සන කෙනා ලස්සනම. එහෙනම් මේක most වෙනවා. most beautiful කෙනා කියන්නේ කෙනෙක් කවුරු හරි කෙනෙක් ගැන කියන්නේ මිනිස්සෙක් ගැන. person. She is the most beautiful person. මම දැකලා තියෙන. I have ever seen. මේක I have එක මම කැටි කරලා I ever seen. මම දැකලා තියෙන. අපි මේ forms ඉස්සරහට ඉගෙන ගමු. දැනට මේ විදිහට අපි ස්පෝකන් පැත්ත ටාගට් කරලා sentences හදමු. කොහොමද කියන්නේ? එයා තමයි මම දැකලා තියෙන දක්ෂතම කෙනා කියලා. She is the cleverest person I have ever seen. Okay, let's move to the next one. සඳලි ලස්සනයි ඒත් එයා කම්මැලි. ඔන්න ඒත් කියන වචනේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ඊට පස්සේ කියන්නේ කලින් sentence එකට වඩා හාත්පසින් පොඩ්ඩක් වෙනස් දෙයක්. බලමු. සඳලි ලස්සනයි. අපි දැන් දන්නවා ඒක ලියන්න ඕනේ. ඇය ලස්සනයි කියලා කියනෝනේ. එහෙනම් ඇය වෙනුවට සඳලි දාන්න. සඳලි is beautiful but she is එයා කම්මැලි කියලා කියන්නේ lazy but she is lazy. අපිට තව මොනවද ගන්න පුළුවන්? තව sentences ටිකක් හිතමු. ඔහු කඩවසම් ඒත් එයා lazy. කොහොමද කියන්න පුළුවන්? He is handsome but he is lazy. මේ විදිහට sentences හදන්න ඕනේ. next one. කසුන් කඩවසම් ඉතින් හැමෝම එයා දිහා බලනවා. මේක කියන්නේ sentences දෙකක් තමයි මෙතන තියෙන්නේ. එකක් කසුන් කඩවසම් අනිත් එක හැමෝම එයා දිහා බලනවා. දෙකම පොසිටිව් විදියට යන්නේ. අපි බලමු. ෆස්ට් එක අපි හදන්න දන්නවා. කසුන් is handsome. ඉතින් එක අපිට ගන්නවා so. හැමෝම කියන්නේ everyone. බලනවා looks at him. Cousin is handsome, so everyone looks at him. She is beautiful, so everyone looks at him. ඒ විදිහට sentences හදන්න පුළුවන්. next one. එවිනි ලස්සනයි විතරක් නෙවෙයි කරුණාවන්තයි. ඔන්න බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි දන්නවා එවිනි කියලා කිව්වොත් එක්කෙනෙක් ගැන කියන්නේ. ඉතින් එවිනි is කොහොමද? එවිනි ලස්සනයි විතරක් නෙමෙයි කියලා කොහොම not only විතරක් නෙමෙයි මොකක්ද? not only ලස්සනයි beautiful විතරක් නෙවෙයි තව දෙයක් ගැන කියනවා but also කරුණාවන්තයි කියන්නේ kind. මේ patterns මතක තියාගන්න අවශ්‍ය නැහැ. day to day use කරාම මේවා අපිට ඉබේම මතක තියෙනවා. ගොඩක් ස්පෝකන් පැත්තට බර වෙලා දැන් මම මේ sentences හදද්දී
ඔයා හිතින් හිතන්න මේ සෙන්ටෙන්ස් එක මම කොහොමද හදන්න ඕනේ කියලා තව එක්සැම්පල් සෙන්ටෙන්සස් අරගෙන ඉවර වෙලා ඒ වචන වල තේරුම දැන් ඔයාලට හිතෙනවා නම් එයා හරිම කපටි විතරක් නෙමෙයි එයා හරියට බොරු කියනවා. ඔන්න ඔය වගේ සෙන්ටෙන්ස් එකක් හදන්න ඕන නම් කොහොමද කියන්න පුළුවන්? She is not only cunning but also telling lies. මේ වගේ example sentences day to day දේවල් හිතලා හදන්න පුරුදු වෙන්න ඕනේ. අවසාන එක ගමු බලන්න. එයා මාර දක්ෂයි. එයා දෙවතාවක් ප්‍රොමෝට් වුණා ගිය මාසේ. එයා මාර දක්ෂයි. එයා මාර දක්ෂයි කියලා කොහොමද කියන්න පුළුවන් අපිට? එයා ගන්න පුළුවන් he is. මාර දක්ෂයි. මාර දක්ෂයි so talented. එයා දෙවතාවක් ප්‍රොමෝට් වුණා ගිය මාසේ. ඒකටම අදාළ දෙයක් නේ කියන්නේ. එහෙනම් අපිට that ගන්න පුළුවන්. but දැම්මොත් මොකද වෙන්නේ? but දැම්මොත් ඒකට නෙගටිව් ද ඔපොසිට් දෙයක් තමයි අපි කියන්නේ. මේකේ that දාන්න පුළුවන්. he is so talented that he was promote වුණා. he was promoted. ඒක පැසිව් වලින් යන්නේ. මොකද මෙයා ප්‍රොමෝට් කරපු කෙනෙක් කියන්නේ කරපු කෙනා නැහැ මෙතන. එයා දෙවතාවක් ප්‍රොමෝට් වුණා. කරපු කෙනෙක් නැහැ. ඉතින් he was promoted twice last month. හරි. මේ විදිහට example sentences අපි හිතලා ඒකට අදාළ adjectives හොයලා ඒකේ positive form එක, comparative form එක, superlative form එක බලලා අදාළ විදිහට at least sentences 50ක් හදන්න පුළුවන් නම් එක්කෝ හිතන්න පුළුවන් නම් ඔයාගේ spoken පැත්ත improve කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා මෙතනින් එහාට මේ tricks ටික අරගෙන උත්සාහ කරන්න. එතකොට අපිට සාමාන්‍ය adjectives කියන lesson එක නැවත search කර බලන්න ඕන නැහැ. අපිට වෙන lesson එකක් ඉගෙන ගන්න adverbs, nouns, conjunctions වගේ grammar වෙන lesson එකක් අපිට ඉගෙන ගන්න focus කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක වෙයි ඔයගොල්ලෝ adjectives ගැන ඉගෙන ගන්න අවසාන lesson එක. ඉතින් අපි තව lesson එකකින් හම්බ වෙමු. See you guys in next video. Thank you.